සුබ දවසක්. මෙන්න ශිෂ්‍යත්වයට හොඳම පොත් සහ ප්‍රශ්න පත්‍ර කට්ටල. ඔබේ දරුවාත් පාඩම් කරන්න කම්මැලිද? මෙන්න එහෙනම් ඒකට හොඳම විසඳුම. අපි ඔයාලට නිර්දේශ කරන පළවෙනි පොත වෙන්නේ ශිෂ්‍යත්වයට පරිසරය ප්‍රශ්නෝත්තර පොත. මේ පොත සම්පාදනය කරලා තියෙන ශිෂ්‍යත්ව විභාග ප්‍රවීණ ගුරු උපදේශක මණ්ඩලයක් විසින්. මේ පොතේ තියෙන විශේෂත්වය තමයි එක පාඩමක් ගත්තොත් අපි හිතන්නකෝ පළවෙනි පාඩම අපේ යහපැවැත්ම කියන එක පරිසරය සම්බන්ධව. එතකොට අපේ යහපැවැත්ම කියන පරිසරය පාඩමට අදාළව 3 4 5 ශ්‍රේණි 3ටම අදාළ සියලුම ප්‍රශ්න ටික මෙන්න මේ පොතේ අන්තර්ගත වෙලා තියෙනවා. ඒ වගේම ඒ පරිසරයට අදාළ ප්‍රශ්න පාඩම් 16ක් තියෙනවා. ඒ පාඩම් 16ටම අදාළ 3 4 5 ශ්‍රේණි 3ටම අදාළ සියලුම ප්‍රශ්න ටික මේ පොතේ අන්තර්ගත වෙලා තියෙනවා. එතකොට ඔයාලා මේ පොතේ තියෙන ප්‍රශ්න ටික කරනවා කියලා කියන්නේ 3 4 5 ශ්‍රේණි වලට අදාළ පරිසරය සම්පූර්ණයෙන්ම ආවරණය වෙනවා. අපේ ඊළඟ පොත විදිහට අපි නිර්දේශ කරනවා 4 5 පරිසරය සාර සංග්‍රහය කියන එක. මේ පොතේ පරිසරයට අදාළ ප්‍රශ්න 1000ක් තියෙනවා. ඒ වගේම මේ පොතේ හැම පිටුවකම තියෙනවා විශේෂිත කෙටි සටහනක්. උදාහරණයක් විදිහට මේකේ පළවෙනි පිටුවේම තියෙනවා ඩන්කන් වයිට් මහතා ගැන. ඒ වගේ දරුවන්ට ලබා ගන්න පුළුවන් සාමාන්‍ය දැනුම මේ පොතේ අන්තර්ගත වෙලා තියෙනවා. එතකොට මේ පොත පහවසර ශිෂ්‍යත්වයේ කරන්න ඉන්න දරුවන්ට වැඩිම ලකුණු ලබා ගන්න හොඳම පොතක්. ඊළඟට පහවසර ශිෂ්‍යත්ව තක්සලාව. මෙන්න මේකේ සම්පූර්ණයෙන්ම අඩංගු වෙලා තියෙන ප්‍රශ්න පත්‍ර පේපර්. එතකොට ඔයා මේකේට අදාළ මේ පේපර් ටික කරගන්න පුළුවන් නම් ඔයාලට විභාගෙට කලින් ඔයාලට හොඳ තැනකට එන්න පුළුවන්, වැඩිම ලකුණු ලබා ගන්න පුළුවන්. මේකේ තියෙනවා සිල්වර් තියෙනවා, ගෝල්ඩ් තියෙනවා, ප්ලැටිනම්, එමරල්ඩ්, තව මීට අමතරව තව පේපර් කට්ටල දෙකක් තියෙනවා මේකේ. ඒ ටිකත් අරගෙන ඔයාලට පුරුදු පුහුණු වෙන්න පුළුවන් නම් මේ ප්‍රශ්න වලට උත්තර ලියලා මේකත් අපි නිර්දේශ කරන තවත් හොඳ ප්‍රශ්න පත්‍ර කට්ටල පෙළ. අවසාන වශයෙන් අපිට ඔයාලට කියන්න තියෙන්නේ 190+ කියන නිවැරදි පුහුණුව තුලින් විශිෂ්ට ප්‍රතිඵල කියන පොත් දෙක. මේ දෙකේ තියෙන්නේ මේකත් පේපර් කට්ටල දෙකක්. මෙන්න මේ පේපර් කට්ටල දෙකත් ප්‍රශ්න පත්‍ර කට්ටල දෙකත් ශිෂ්‍යත්වය හදාරන්න ඉන්න ශිෂ්‍යත්වයට ලියන්න ඉන්න දරුවන්ට ඊටාම වටිනා කියන පේපර් කට්ටල දෙකක්. එහෙනම් බොහොමත්ම ස්තුතියි. සුබ දවසක්. අපේ channel එක like කරලා subscribe කරලා තියාගන්න. bell button එකත් click කරන්න. අපි අලුත් වීඩියෝ එකක් කරපු ගමන් එතකොට ඔයාලට බලන්න පුළුවන්.